හායි අන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා බලන්න ඇති මේ අපි දෙන්නත් එක්ක කොහෙද යන්නේ කියලා. අපි තුන්දෙනාම බබයි මායි හස්බන්ඩ්ුයි අපි තුන්දෙනාම මහියංගනේ ආවා. මහගෙවල් වලට. මහියංගනේ ආවොත් ඉතින් අනිවාර්යයෙන්ම සොරබර වැව නොබලා යන්න බෑනේ. ඉතින් අපි පවුලේ කට්ටිය ඔක්කොමත් එක්කම සොරබර වැව බලන්න ගියා. නෑනාගේ බයික් එකේ තමයි අපි දෙන්න ගියේ. බබයි අක්කගේ බබාලා දෙන්නයි නෑනයි එයාගේ බබාලා දෙන්නයි කා එකේ ගියේ. ඉතින් කාලෙකින් මෙහෙම නිදහසේ සැනසීමෙන් බයිසිකලේ හුලං වැඩි ජොලියේ ගියපු ගමනක් ඉතින්. ඔයාලත් මහියංගනේ එනවනම් සොරබර වැව බලන්නේ නැතුව නම් යන්න එපා. ඉතින් ලස්සන ළමයෝ අපි දෙන්නගේ හෙල්මට් කටු දෙක දිහා නම් බලන්න එපා. එහෙ මං විහිළුවක් කරේ. මේ ඉතින් ඇත්තටම හරිම විනෝද ගමනක් මේක. එහෙනම් එන්නකෝ අපි දෙන්නත් එක්ක පුංචි රවුමක් දාමු. Porch light flicker on the siding, moths dancing like they know the tune. Porch light flicker on the siding, moths dancing like they know the tune. Every breath feels borrowed, but tonight the world's in tune. ඔය ඉස්සරහින් යන කාර් එකක් තියෙන්නේ. ඒකේ තමා අක්කයි අක්කගේ හස්බන්ඩ්ුයි බබාලා දෙන්නයි නෑනයි එයාගේ බබාලා දෙන්නයි තමා ආවේ. අම්මයි අයියයි ආවේ නෑ. ඒ දෙන්නට ගෙවල් වල වැඩ හින්දා ඉන්න බැරි වුණා. අර ගලිය අදින එකත් කොහෙද යන්නේ ඉස්සරහ. ඉතින් අපේ බබාත් මේ කාර් එකේ තමා ගියේ. ඉතින් අපි දෙන්න බයික් එකේ ආවා. නෑනාගේ බයික් එක අරගෙන. මේ පැත්ත බලන්නකො හදලා තියෙන ලස්සන. නේ? Porch light flicker on the siding, moths dancing like they know the tune. Porch light flicker on the siding, moths dancing like they know the tune. Every breath feels borrowed, but tonight the world's in tune. ඔන්න අපි වැව ළඟට ආව ළමයෝ. Porch light flicker on the siding, moths dancing like they know the tune. Porch light flicker on the siding, moths dancing like they know the tune. Every breath feels borrowed, but tonight the world's in tune. චුටි. Old chair homes beneath me, playing boards keep the time. Old chair homes beneath me, playing boards keep the time. If there's sounding perfect, that's how it's mine. Someone left the radio humming low next door. Someone left the radio humming low next door. Static sings the harmony. I couldn't ask for more. ඉතින් අපි යනකොට මේ කඩචෝරු මල්ලෙකුත් අරන් ඔයාලත් එනවා නම් කැමති නම් කෑම අරගෙන එන්න පුළුවන්. නැත්නම් මෙතන දෙලි මල් මාළු ගන්න පුළුවන්.
කබර ගොය අම්මෝ Porch light flicker on the siding, moths dancing like they know the tune. Porch light flicker on the siding, moths dancing like they know the tune. Every breath is borrowed. එය මේ අපේ අක්කා තමයි බබා වඩාගෙන යන්නේ. මගේ බබා වඩාගෙන ඉන්නේ අපේ අක්කා. අක්කයි චානකයි තමයි උතන ඉස්සරහින් යන්නේ. Porch light flicker on the siding, moths dancing like they know the tune. Porch light flicker on the siding, moths dancing like they know the tune. ඔන්න අපි වැවට ආවා. සැදිලා පිට මුදාගෙන ආවේ හිම පණිහක් ගන්නම් කියලා ආවේ. ඉතින් කියන්නේ දෙකයි දෙකේ දැක්කට අහුණා. තව එකක් තමයි ළමයි පරිස්සමෙන් බලා ගන්නද ඒකට ඉඩට දාන්න අවුලක්. Porch light flicker on the siding, moths dancing like හායි ගයිස් අපි අද ඇවිල්ලා ඉන්නේ මහියංගනේ තියෙන ලස්සනම තැනක් බලන්න. ඒ තමයි සොරබොර වැව. porch light flicker on. මාර ලස්සනයි නේද? අන්න ලස්සනයි. බෝට් රයිඩ් එකක් යන්නත් කියලා ආයේ ගියේ නෑ හේතුව අපි බයයි. ඒකට හේතුව තමයි අර පිටින් කවුරු හරි ආවම ඒ දිලි ගන්නවා එහෙම කතා ඇහිලා තියෙනවා. ඒක නිසා ඉතින් ගියේ නෑ. Porch light flicker on the siding, moths dancing like they know the tune. Porch light flicker on the siding, moths dancing like they know the tune. Every breath is borrowed, but tonight the world is Hold your arms beneath me, playing boards, keep the time. Hold your arms beneath me, playing boards. මේ අයිස්ක්‍රීම් දුන්න කන්න අයිස්ක්‍රීම් එක ගෙනාවේ නෑනේ ගෙනාවා අනිත් එක දෙක මේ ඉන්නේ අක්කා නෑනා අක්කලාගේ බබාලා දෙන්නයි නෑනාගේ බබාලා දෙන්නයි අයියා ඉන්නේ නෑනාගේ බබායි සුදු මහත්තයා සුදු නෝනා රතු මහත්තයා ඔන්න එහෙම තමයි අපි ආදරයට කියන්නේ ඔය පේනවනේ නැටවිල්ල ඉතින් අපි පණ ඇරලා ආදරේ මේ ළමයින්ටත් ආදරේ අක්කටත් ආදරේ නෑනටත් ආදරේ වැස්සේම අපි අයිස්ක්‍රීම් කෑවා ඔන්න කාපු විදිහ ඉතින් අපිට අයිස්ක්‍රීම් විතරයි කා ගන්න පුළුවන් උනේ ආයේ බෙලි මල් බිව්වා ඉතින් ඔක්කොම වීඩියෝ එක ගන්න බැරි වුණා හොඳටම වැස්ස ඒ මදිවට මගේ ෆෝන් එකත් කැඩුනා ගෙදර ඇවිල්ලා මට වීඩියෝ එකකට ගන්න පුළුවන් උනේ මේක විතරයි කිසිම දෙයක් කරගන්න බැරි වුණා ආයෙ නුවර ඇවිල්ලා තමයි මගේ ෆෝන් එක හදාගත්තේ. වැවේ ගිහිල්ලා අපි ඇලේ නෑවා. මේ හොඳටම අකුණු ගහනවා. ඒ තියේදිත් අපි නෑවා. පොඩි කොටසක් වීඩියෝ කරගත්තා. ඉතින් ඔක්කොම වීඩියෝ ගන්නත් බැරි වුණා. අමාරුවෙන් තමයි ඉතින් අපි නාගත්තේ. ඉතින් ඔන්න ඔහොමයි ආයෙම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු ගිහින් එන්නම්.